හායි යාළුවනේ අයිබෝවන්. ඔයාට ගොඩක් වැදගත් වෙන මුහුණට එක්සර්සයිස් කීපයක් තමයි මම අද අරන් ආවේ. ඊ අතරින් හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි ස්මයිල් රින්කල්ස් කියන්නේ. ඉතින් ඒකට හොඳ විසඳුමක් තමයි මේක. දවස් කීපයක් යද්දි ඔයාටම පුළුවන් මේකේ රිසල්ට් එක බලා ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. පළවෙනි එක තමයි කට උල් කරගෙන කියන්නේ ඌ කියාගෙන මේ එක්සර්සයිස් එක කරන්න ඕනි. මේ ස්ටෙප් එක ඉවර වෙනකන් කට අරින්නේ නැහැ. කියන්නේ තොල් දෙක අරින්නේ නැහැ. ඒ වගේම තමයි මේ එක්සර්සයිස් එක විනාඩියක් කරන්න ඕනි. ඊළඟටත් කලින් කරා වගේම කට ඌ කියාගෙන තොල් දෙක හරවනවා එක පැත්තකට. ඊළඟ ස්ටෙප් එකේදී අනෙක් පැත්තට තොල හරවනවා. මේ එක්සර්සයිස් එකත් විනාඩියක් කරන්න ඕනේ. ඊළඟට අපි අනෙක් පැත්තට කරනවා. මේකට කියන්නේ ෆිස් ෆෝස් එක කියලා. මේකෙදි කරන්නේ මාළුවෙක්ගේ කට වගේ අපේ කට හදා ගන්නවා. තොල් දෙකේ කෙළවර දෙපැත්තෙන් ඇතුළට නමා ගන්නවා. ඊළඟ එකේදී අපි කරන්නේ කට ඇතුළතින් දත් වටේට දිව කරකවන එක තමයි අපි මේ කරන්නේ. ඉතින් මුලින්ම එක පැත්තකට විනාඩියක් කරනවා, ඊට පස්සේ අනෙක් පැත්තට කරනවා. හැබැයි මේක ටිකක් අමාරුයි, රිදෙනවා. මුලින් ටිකක් අමාරුයි, ටික දවසක් යනකොට හරියනවා. හැබැයි ඔයා දන්නවද මේකෙන් ගොඩාක් ලොකු වෙනසක් වෙනවා. මූණ ගොඩාක් කර එල්ලිලා තියෙනවා නම්, මහතට තියෙනවා නම් ඒවා අඩු වෙලා හරිම ලස්සන පෙනුමක් ලැබෙනවා. ඩබල් චින් වලටත් ගොඩාක් වටිනවා මේක. දැන් අපි අනෙක් පැත්තට කරනවා. මෙතනදිත් අපි කට ඌ කියලා හදාගෙන හුස්ම සෙමීන් පිට කිරීමක් තමයි කරන්නේ. ඇත්තට මේ එක්සර්සයිස් ටිකෙන් මූණේ මේ කටවැටේ තියෙන ස්මයිල් රින්කල්ස් අඩු වෙනවා විතරක් නෙමෙයි, ඔයාගේ මූණේ හැඩය ගොඩාක් ලස්සන වෙනවා. නිකට ඒ වගේම ගොඩක් බලපානවා. ඩබල් චින් තියෙනවා නම් ඒවටත් ගොඩාක් වැදගත් වෙනවා. හරිම වටිනවා මේ එක්සර්සයිස් ටික. උදේට හවසට කරන්න ඔයාට ලොකු වෙනසක් පෙනේවි.
මේකෙදි අපි කමුල් දෙක වරින් වර දෙපැත්තට උලං පුම්බනවා වගේ කම්මුල පුම්බන එක තමයි කරන්නේ. ඉතින් thank you හැමෝටම ආදරේ හැමෝටම. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න. හැමෝම ගොඩාක් ලස්සන වෙනවා. හැමෝටම සුබම වේවා. Good luck. Bye.